ලොකු මහත්තයාගේ අලුත් අමුතු හැසිරීම නිසාම මං කොච්චරවත් ඇහැ ගහන් හිටියේ මගේ නංගි දිහාවට. නංගි ගැන විතරක් නෙමේ මට මගේ මල්ලි ගැනත් බය හිතුණා. මොකද ලොකු මහත්තයාට තිබුණේ විකෘති ආශාවන් ගොඩක් කියන එක ලොකු මහත්තයා එක්ක පුදියන මන් නොදන්න දෙයක් නෙමෙයි. මට ඕනුනේ නෑ මට වෙච්ච දේ මගේ නංගිට නෙමෙයි මේ ලෝකේ කිසිම කෙල්ලෙක්ට වෙනවට. මොකද නාකි මිනිහෙක් එක්ක නිදිවදිනවා කියන එක ඒ තරම්ම අමිහිරි අප්‍රසන්න හැඟීමක්. හරියට අපි දකින්නවත් අකමැති සෙවල පිරිච්ච ගැරඬියෙක් ඇඟ දිගේ යනවා වගේ හැඟීමක් ඒක. ඒ වගේ මේ වෙලාවට හිතට ගතට දැනෙන වේදනාව යන්තමින්වත් සියුමැලි බවක් නැති ආදරණීය බවක් නැති තමන්ගේ අවශ්‍යතාවය විතරක් කරගන්න මාන බලන නාකි මිනිහෙක්ට කොහෙන්ද අනුකම්පාවක්. ඒ නාකියා එක්ක බුදියපු සමහර දවස්වලට මං ඇවිද්දත් හරි අමාරුවෙන්. ඔය සමහරු කියන්නේ ඒකිට තරමට කරලා කියලා. ආන් ඒ වගේ දෙයක් තමා ගොඩක් දවස්වලට මට වෙන්නේ. කොහොම හරි මට දවසක් අතටම අහු වුණා ලොකු මහත්තයා අපේ නංගි නාන දිහා හොරෙන් බලන් ඉන්නවා. ඒ වෙලාවේ ලොකු මහත්තයාගේ අත තිබුණේ මිනිහා මොකද්ද කරන්න කියලා මට අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් තිබුණේ නැහැ. ලොකු මහත්තයා මොකද්ද මේ ලැජ්ජ නැති වැඩේ යා? අම්මා මොන තරම් බය අඩු ගති පෙන්නුවත් මගේ නංගි වෙනුවෙන් කෙලින් හිටගන්න මට හයිය තිබුණා. මොන තරම් බලපුරුවන්කාරකම් තිබුණත් ඒ වෙලාවේ ලොකු මහත්තයා එතනින් ලෙස්සලා ගියේ බොමිතල පාරේ වැදුණු ගැරඬිය ගානට. ඒත් ඉතින් කොච්චරවත් මට නංගි දිහාම බලන් ඉන්න පුළුවන්ද? දවස තිස්සේ තියෙන වැඩම කන්දරාව ඒ මදිවල නාකි මිනිහෙක්ගේ උවමනා වෙනුවෙන් කරන්න ලොකු ළමයෙක් වෙච්ච මගේ නංගි දවසින් දවස ඇඟපතින් ලොකු වෙද්දි කුපාඩි ලොකු මහත්තයා මාන බැලුවෙම ඒකිව විනාශ කරන්න. එහෙම එක අඳුරු මූසල දවසක මං හිටියේ වැට ගොඩකට මැදි වෙලා. එසේ කැක්කුම හැදිලා ගෙදර බුදියාන හිටිය නංගි ගැන විපරමෙන් ඉන්න මට ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ගෙදරට වෙලා හොරගල් අහුල හිටිය ලොකු මහත්තයා එක පාරටම අන්තරස්ථාන උනේ එක පාරට කඩා පාත් වුණ මහ වැහිකලුවත් එක්කමයි. මහ සද්දෙට අකුණු ගගහ වහින්න අර අදිද්දි ගෙදර පල කියලා මගේ හිත මට විඩින් විඩේ කීවා. අහස උසට තිබ්බ වැඩ කන්දරාව යකාට ගියාදෙන් කියලා මං පොල්වත්ත මැදින් අඩියට දෙකට දිව්වේ ගෙදරට. ගෙදරට අඩියට දෙකට දිව්වත් මං ගේ ලං වෙද්දි ගෙට ලං වුණේ හොරා කන්න ආව බැලලියක් වගේ. ඉස්සරහ දොර කබල හායි ගාලා ඇරලා දාලා. ඉස්සරහ දොර දිහා බලම මං ලං වුණේ කාමර කෑලි ජනේල ගාවට. ජනෙල් පියනක් නැති දිගට හරහට වැටිච්ච ලී කෝටු අටෝපු ජනේලෙන් එබිලා මම ඇස් කැරකුවේ නංගි නිදන් හිටිය පැදුරු කඩමාල දිහාට. ඒත් මං ඊට කලියෙන් දැක්කේ අවලන් ලොකු මහත්තයව. පැදුරු කඩමාලේ නිදන් ඉන්න මගේ නංගි ගාවට පාත් වෙලා ලොකු මහත්තයා හිටියේ ඒකිගේ පපුව අත ගන්න ලෑස්ති වෙලා. බෙරිහන් දීලා කෑ ගහන්න තරම් කේන්තියක් ආවේගයක් ආවත් මං හරි අමාරුවෙන් ඉවසගෙන පිළිකන්න පැත්තට ගෑටුවේ වනචර නාකියාගේ ඉරණුන තීරණය කරලා. කුසි කෑල්ලට ගොඩ වෙච්ච මගේ ඇස් නතර වුණේ දොර මුල්ලේ හේතු කරලා තිබ්බ පොරව ගාව. තවත් හිත කල්මරන්න මට කාලයක් තිබුණේ නැහැ. දෑත බදලගත්ත පොරව එක්ක මං ගියේ නංගි නිදන් ඉන්න දිහාට. ඒ ගියපු මං හිටගත්තේ ලොකු මහත්තයා පිටිපස්සේ. පැණි සුවඳට වහ වැටුණු වලහට සිහි නෑ වගේ වනචර නාකියා හිටිය සිහියක් පතක් නැතිව. එකයි ඌට යන්තමටවත් මං ආව බවක් නොදැනුනේ. යන්තමට මෝදු වෙච්ච මගේ නංගිගේ අල්ලන්න ඒ වනචරයාගේ අත් සැදී පැහැදිලා. තවත් බල ඉන්නේ මොනාද? පොරව උඩට කරලා පුළුවන් තරම් වෙරවීරිය දාලා මං පොරව පාරක් දුන්නේ ඒ වනචරයාව ඉවරයක් කරන්න හිතාගෙන. මර ලතෝනියක් නගාගෙන ලේ විලක් මැද ලොකු මහත්තයා ඇද වැටෙද්දී මගේ නංගි නැගිට්ට කලබලෙන්. කාලිය අමාරුඩ වෙච්ච මන් දිහත් අවලන් ලොකු මහත්තයා දිහත් බය වෙලා බලන් මගේ නංගි වෙවුලන හැටි මං හොඳට දැක්කා. ලේ විලක් ගේ මැල ගත තියෙද්දී ඒකිට කතා කරගන්න බැරිව ගොළු වෙච්ච එක පුදුමයක් නෙමෙයි. උඹේ මල්ලිගේ ඌමනා කියන දේවල් ටික විතරක් ගනින් බුදු නංගියේ. එහෙම කිව්ව මං මගේ කියන දේවල් ටිකුත් එක්කාසු කරගත්තේ කඩි මුඩියේ.
මං කියන දේ ඇහුණා වුණත් මගේ නංගි ගල් ගැහිච්ච ගානට ඉද්දි ඒකිගෙයි මල්ලිගෙයි උවමනා කියන දේවල් ටික පොදි ගහගත්ත මං ඒකිවත් ඇදන් ගෙයින් එළියට පැන්නා. කොල්ල කුරුට්ටෝ එක සෙල්ලමට වැටිච්ච මල්ලිවත් හොයන් මං වතු මදින් පැන පැන ගියේ අම්මව සදහටම අමතක කරලා. මොකද අම්මා එක්කානේ යන්න හිතුවනම් මේ ගමන යන්න වෙන්නේ නෑ කියලා මං හොඳටම දන්නවා. කොහෙද අක්කේ අපි මේ යන්නේ කෝ අම්මා? මල්ලි දිගින් දිගටම ඇහුවත් මං උත්තර දෙන්නවත් පරක්කුනේ නෑ. වෙච්ච දේ ඇස් දෙකටම දැක්ක මගේ නංගි මගේ පස්සේ වැටුණත් ඒකිය කට ගොළු වෙලා. යන්න තැනක් හිතාගන්න බැරි මං නංගිවයි මල්ලිවයි එක්කානේ ගියේ අපේ තාත්තා මහාන වෙච්ච පන්සලට. ලොකු හාමුදුරුවෝ මුණ ගැහෙන්න වරුවක් විතර පන්සලේ නැගලා අන්තිමට මට පුළුවන් වුණා තාත්තා ඉන්නේ කොහෙද කියලා දැනගන්න. ලොකු හාමුදුරුවෝ කීව විදිහට තාත්තා හිටිය ආරණ්‍යයට මහ දුරක් නෑ. අම්මා ගැන හිතන්න වද නොවී මං ඊගාවට දෙන්න එක ගියේ ඒ ආරණ්‍ය සේනාසනයට. හැම දේටම හැම වෙලේම ලොකු මහත්තයාගේ පැත්ත ගන්න අම්මා කීයටවත් මගේ ගැලවුම වෙනුවෙන් මුකුත් කරන්නේ නෑ කියලා මගේ හිත කීවා. මන් දුන්න පොරව පාරට ලොකු මහත්තයා ඉවරයක් වෙලා කියලත් මට ලොකු විශ්වාසයක් තිබුණා. මේ යන ගමනේ නංගි මල්ලි තනි කරන්න මට පුළුවන් වුණේ නැහැ. ඒ නිසයි මං උන් දෙන්නත් එක්කම ගෙදරින් පිට වුණේ. වාසනාවකට වඩේ ආරණ්‍යයේ වැඩ වාසය කරපු ගිහි කාලේ මගේ තාත්තා වුණා. උන්වහන්සේ දකිද්දී උන්වහන්සේ දරන් ඉන්න සිවුර අමතක කරලා මට තුරුළු වෙන්න නොහිතුණා නෙවෙයි. දෙමාපිය දරු සෙනෙහසට හැමදේම යටයි කියනවනේ. උන්වහන්සේට තුරුළු වෙන්න බැරි වුණත් මං ඒ කකුල් ගාව වැතිරුනේ අනේ තාත්තේ කියලා කියන ගමන් වෙච්ච හැමදේම මං උන්වහන්සේට කීවා. ලොකු මහත්තයාගේ මරණයට මාව පොලිසිය අල්ලගෙන ගියොත් මගේ නංගි මල්ලිගේ අනාගතේ ලස්සන එකක් කරන්න අම්මට බෑ කියලා මම දැනගෙන හිටියා. මිනිහ මැරුමක් කරපු මට රැකවරණය දෙන එක නීති විරෝධී දෙයක් වුණත් බුදු බණට අනුව අසරණ වෙච්ච මට පිහිටක් වෙන එක වරදක් නෙමෙයි කියලා උන්වහන්සේට හිතෙන්නේ නැති. එහෙම නැත්තම් තාමත් පපුව ඇතුලේ කකියන සෙනෙහසට මාව රකින්න හිතෙන්නේ නැති. ඒ තරුණ කෙල්ලෝ දෙන්නෙක් ස්වාමින් වහන්සේලා ඉන්න ආරාමයක රඳවන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ආරාමේ වැඩ වාසය කරපු තවත් ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ උදව් ඇතිව උන්වහන්සේ මාවයි නංගිවයි ඒ ළඟින් තිබෙ මෙහෙණි ආරාමයක නතර කරා. මල්ලිව ඒ ආරණ්‍යයේ රඳවන්න තීරණය කරත් පිය සෙනෙහසට නුහුරු මල්ලි මාවම ඉල්ලලා ඇඬුවා. කොහොම හරි අපි තුන්දෙනාටම නවාතැන උනේ මෙහෙණි ආරාමය. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න උත්සාහ කරත් අද හෙටම පොලිසිය මාව හොයාගෙන ඒවි කියන බයෙන් මං කොච්චරවත් හිටිය තිගැස්මෙන්. අපි හිටමු ආරාමය දුෂ්කරතා මහ ගොඩක් මැත්තේ නඩත්තු වෙච්ච ආරාමයක්. මෙහෙණින් වහන්සේලා ස්වාමින් වහන්සේගේ ඉල්ලීම අහක දාන්න බැරිකමට අපිව බාරගත්තත් අපිට වේලක් කන්න දෙන එකත් කරේ හරි අමාරුවෙන්. ඒ නිසයි මල්ලිව මෙතන දිගටම තියාගන්න බැරි නිසයි මං තීරණය කරා වෙන මොකක් හරි විසඳුමක් හොයාගන්න. අපේ ගිහි කාලේ තාත්තා අපිට උපකාර කරත් ඒ කරේ අසරණ වෙච්ච දරුවෝ කියන හැඟීමෙන් විතරයි කියන එක මට හැම වෙලාවෙම දැනුණා. ඒ දැනෙච්ච දේ එක්ක තාත්තා ගැන හැංගිලා තිබ්බ තරහ මටත් නොදැනීම ආයෙම ඉස්මතු වුණා. තාත්තා සිවුර පොරවගත්තේ නිවන් යන්න හිතන තාත්තේ මාවයි නංගිවයි මල්ලිවයි දුක් ගොඩක දාලා තාත්තා හිතනවත් තාත්තා නිවන ලබයි කියලා. තාත්තා මහා ආත්මාර්ථකාමී මිනිහෙක්. අපිව බලන්න ආව දවසක මං උන්වහන්සේගේ මූණටම කීවේ පුදුම තරහකින්. මගේ හිතට ආව අසරණකම එක්ක කේන්තියෙන් මං පුළුවන් තරම් උන්වහන්සේට දොස් කීවා. චීවරයකට අපහාස කරලා නිකන් පව් පුරව ගන්න එපා ලොකු කෙල්ලේ. උන්වහන්සේ කීවේ නිවිච්ච හඬකින්. මට පව් පිරිච්චාවේ. හැබැයි චීවරයට මුවා වෙලා තාත්තා කරගත්ත පවෙන් නම් ගැලවෙන්න බෑ කිසි ආත්මෙක. මම තවත් කේන්තියෙන් කීවේ ආරාමෙක ඉන්න බවත් අමතක කරලා. මට මේ තීරණය ගන්න හේතු තිබ්බ ඕන තරම්. මෙහෙම තීරණයක් නොගන්න මං උන්මත්තක මිනිහෙක් වෙලා. හේතු මට කියන්න තාත්තට තිබිච්ච සාධාරණ හේතු. ඒ පරණ කතා දැන් වැඩක් නෑ. නංගිවයි මල්ලිවයි ඉස්කෝලේ යවන්න පිළිවෙලක්ම බලන්නම් මං. ලොකු දුවටත් මොකක් හරි රස්සාවක්
ඕනේ නෑ අපිට කාගේවත් උදව්. මට හේතුව විතරයි දැනගන්න ඕනේ. ඒ ඇත්ත අහන් ඉන්න තරම් හයියක් දුවට නෑ දුවේ. උන්වහන්සේ දිගින් දිගටම කීවත් මගේ මුරණ්ඩුකම නිසායි අපහාස කිරිල්ල නිසායි උන්වහන්සේට සිද්ධ වුණා ඇත්ත කියන්න. ඒ ඇත්ත දැනගත්ත මට තවත් එක මොහොතක් ආරාමේ ඉන්න හිතුනේ නැහැ. මට දැනුනේ මහ වරදකාරී හැඟීමක්. මම මෙච්චර වෙලා අපහාස කරේ වෛර කරේ ඇත්තටම හරිම කෙනාට නෙමෙයි කියලා දැනුනේ ඒ හැඟීම එක්ක මට පුළුවන් වුණේ නැහැ උන්වහන්සේගේ උපකාර ලබන්න. මම මෙච්චර කල් තාත්තා කියලා තියෙන්නේ මගේ ඇත්තම තාත්තට නෙමෙයි. මගේ නංගි මල්ලිත් එහෙමයි. මට ජීවිතය ගැන පුදුම කලකිරීමක් වගේම අපිව වදාපු අම්මා ගැන අප්‍රියාවක් දැනුනේ. උන්වහන්සේ කීව විදිහට මගේ තාත්තා මම මෙච්චර කල් නිදි වැදපු ලොකු මහත්තයාගේ තාත්තා. එතකොට මට දරා ගන්නම අමාරු දේ තමයි මගේ නංගිගේ මල්ලිගේ තාත්තා ලොකු මහත්තයා. තමන්ගේ දරුවටයි එතකොට ලොකු මහත්තයා කරදර කරන්න මාන බලලා තියෙන්නේ. තමන්ගේ සහෝදරියෙක්යි ලොකු මහත්තයා බුදියගෙන තියෙන්නේ. ඇත්තට මේ ඇත්ත කුණුහරුපයක් ගානයි. කවදාවත් ලියා ගන්න බැරි කෙලවරක් නොපෙනෙන මහ කටුගාලක පැටලිලා වගේ මට දැනෙන්න ගත්තා. මේ වෙති ලොකු මහත්තයාගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මට ඒ රූපේ මතකෙකුත් නැහැ. මම ඕනෑ එපාකම් ඉෂ්ට කරලා තියෙන්නේ ඒ මිනිහගේ පුතා එක්ක. හරියට බැලුවොත් මගේ සහෝදරයා එක්ක. මේ වගේ වනචාරී තුප්පහි කතා වෙන්න පුළුවනිද කියලා කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් වුණත් ඇත්ත එහෙම දෙයක් වෙලා. එතකොට මං දැන් ඒ සහෝදරයාට පොරව පාරක් දීලා. මට සහෝදරකම ගැන අන්තිමටවත් හැඟීමක් දැනුනේ නැහැ. ඒ මං ලොකු මහත්තයා එක්ක නිදි වැදලා ඉවර නිසා. මට මං ගැනම ඇති වුණ පිළිකුලක් ඇති වුණේ මේ දැනගත්ත දේ එක්ක. ඒ වගේම තමයි මගේ හිතට අමාරු තමන්ගේම දුවට තමයි එතකොට ලොකු මහත්තයා කරදර කරන්න මාන බලලා තියෙන්නේ. තමුන්ගේම තාත්තා පාපතර වල් විදිහට තමන් ගැන හිතලා කියන එක දැනගත්තොත් මගේ නංගිට මොන වගේ හැඟීමක් දැනෙයිද? ඒ නිසා ඒ ඇත්ත මාත් එක්කම වැළිලා ගියාදෙන් කියලා ඒ ඇත්ත ඒ අහිංසකව දෙන්නට මම ඇත්ත නොකිය ඉන්න තීරණය කරලා තිබ්බේ. එතකොට මගේ අම්මට මම මොකද දෙන්න ඕන නම? සල්ලි වෙනුවෙන් ආත්මය විකුණන ගෑණියෙක්ටවත් අම්මව සම කරන්න බෑ කියලා මට හිතුණා. මොකද හැම ඇත්තක්ම දැන දැන අම්මයි මාව ලොකු මහත්තයාගේ බිල්ලක් කරේ. අප්පා එක්ක බුදියලා මදිවට ඒ මදිවට ඒ මිනිහා මැරුණම් පුතා එක්කත් බුදියලා බඩ වෙච්ච අපේ අම්මා ඒ නමටත් නින්දාවක් නෙමෙයිද? මේ දේවල් දැනගත්ත මං තාත්තා කීව මගේ තාත්තා නොවිච්ච ඒ අහිංසක මනුස්සයා ගත්ත තීරණය 100% හරිය නෙමේද? උන්වහන්සේ කීව විදිහට පළවෙනි වතාවේ සමාව දීලා මට තාත්තා වුණාම අම්මා දිගින් දිගටම කරලා තියෙන්නේ දේ. ඒ නිසා තාත්තා ඉවසාන නමට විතරක් අම්මගේ මිනිහා වෙලා. ඒ තායිම වතාවක් අම්මා බඩ වෙද්දි තාත්තට මුළු ජීවිතේම එපා වෙලා. එක් අතකට මට පුදුමයි තාත්තා පිස්සු වැටිච්ච නැති එක ගැන. ආරාමයට සමු දීලා නංගි මල්ලි දෙන්න එක මං පාරට වැටුණා. මට පොලිසිය ගිහින් රැකවරණයක් ඉල්ලන්න බැරි වුණේ මිනීමැරුමක් වෙලා තියෙනවා කියලා මට විශ්වාස නිසා. අරමුණක් නැතිව ඉබාගාත යන ගමනේ අහම්බෙන් හම්බ වෙච්ච ළමා ආරක්ෂක අධිකාරිය නෝන නිසා අපේ ජීවිතවලට පුංචි එළියක් පෑවුවා. මිනීමැරුම ඇරෙන හැම ඇත්තක්ම මම කීවා. ඒ නෝනාගේ උදව් ඇතිව නංගිවයි මල්ලිවයි ළමා නිවාස දෙකක නතර කෙරෙව්වා. ඒ කිසිම දෙයකට මම මැදිහත් නොවිනේ ඒ දේවල් වෙන්නේ පොලිසිය මැදිහත් වෙලා නිසා. පොලිසියෙන් අපේ අම්මා හොයන් ගිහින් තිබුණා. නංගි මල්ලි බාරගන්න කැමැත්තක්වත් අකමැත්තක්වත් අම්මා පෙන්නලා තිබුණේ නැහැ. ඒත් අම්මා ගාවට යන එකට නංගි මල්ලි දෙන්න අකමැති වුණා. ඒ මගේ උපදෙස් පිට.
මම කෝ කියන එක මගේ නංගි මල්ලි වගේම අර නෝනා ඇරුණම කාටවත් අභිරහසක් වුණා. ලොකු මහත්තයා මගේ පොරව පාරට මැරිලා නෑ කියන එකත් මට ආරංචි වුණා. ඒකට මට සතුටක් දැනුනෙත් නෑ, විශේෂ දුකක් දැනුනෙත් නෑ. ළමා ආරක්ෂක අධිකාරිය නෝනාගේ උදව්වෙන් ගෙදරක තියෙන පොඩි ගාමන්ට් එකක වැඩට ගියේ මම ගාමන්ට් කෙල්ලෙක් වුණා. ජීවත් වෙනවා කියලා මට දැනෙන්න ගත්තේ මේ රස්සාව එක්ක. නංගිටයි මල්ලිටයි උගන්නලා උන් දෙනා මිනිස්සුયો කරන වැරුණම වෙන බලාපොරොත්තු කිසිම දෙයක් මගේ ජීවිතේ නෑ. කිසිම කෙනෙකුගේ ජීවිතේ වෙන්න හොඳ නැති දේවල් හැමදේම මගේ ජීවිතේට වුණත් මං හිත හයිය කරගත්තා. කවදාවත් අම්මා දකින්න ආසාවක් නැතත් නමට හරි මට තාත්තා වෙච්ච මිනිස්සයා ඉස්සරහා දන ගහලා වැඳලා සමාව ගන්න මට ලොකු ඕනකමක් තියෙනවා. ජීවිතේ තව මහ ගොඩක් දුරයි. මගේ ජීවිතේ කාලකන්ණි කරපු මහත්තයාට මහ දුක් ගොඩක් එක්ක නරකාදී ජීවිතයක් අද හෙටම ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. මං හිතනවා ඒ නරුමයා විඳවන හැටි මට ඇස් දෙකෙන් බලන්න ඉඩක් ලැබෙයි කියලා. මගේ එකම ආසාව නංගි මල්ලි වෙනුවෙන් හැම දෙයක්ම කරන්න. නාමිනී කියන මගේ ජීවිතේ දැන් බලාපොරොත්තු හීන ප්‍රාර්ථනා වලින් හරි ලස්සනට පාට වෙලා. අර ගෙවපු ජරා ජීවිතේ පන්නරයක් කරන් ජීවිතේ දිනන්නයි මට ඕනේ. දැනට මං ජීවිතේ දිනුම්. ඒත් මගේ කතාවේ අවසානය මේක නෙමෙයි. මගේ නංගි මල්ලි ගැන මට වරද්දපු නරුමය ගැන මං ලියන්නම ඕන. ඒ දේවල් ලියන්න කාලයට ඉඩ දීලා දැනට මං නවතින්න ඕන. මට විශ්වාසෙන් කියන්න පුළුවන්. දැනට මගේ කතාවේ නාමිනී දිනුම්. කතාව නිමි. ඒත් අපි ඉක්මනට හමු යමු. මගේ අහිංසක හිත බලාපොරොත්තු වෙන ලස්සන අවසානයක් එක්ක. ඒක ඇත්තටම ලස්සන අවසානයක් වේවිද? මම නාමිනී.